ඊට පස්සේ මම ළඟට ආවා. ඔව්. ඇවිල්ලා මම වාඩි වෙලා හිටියේ. ඊට පස්සේ කිව්වා බය වෙන්න එපා. මම බලා ගන්නම් එන හැම දෙයක්ම කියලා. ඊට පස්සේ මම ඒත් කොහොස මාව ගිහින් දාන්න පින් සිද්ධ වෙයි. මාව ගිහින් දාන්න කියලා. ඊට පස්සේ මගේ නළලේ ඉම්බා එකපාරක් ඉඹලා මට කිව්වා එන්නකෝ යන්න කියලා මාව බලෙන් වගේ රූම් එකට අරන් ගියා. එහා පැත්තේ තිබ්බ කාමරේට. Drive the coast with confidence. Green EV fast charging now available island wide. මම කෑම කඩයක් කරන නිසා මට ආහාර පිසීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මගේ 2025 11 28 වෙනි දින මගේ කඩේ පෙරලෙනවා හුළඟට. ඒ වෙලාවේ ඇවිත් බලන විට ඒක හුළඟට නෙමෙයි වැටලා තිබ්බේ. යම් කිසි පුද්ගලයෙක් විසින් පෙරලලා කියන හැඟීම ආපු නිසා මම ඉපොළොගම රණජයපුර පොලිස් ස්ථානයට යනවා පැමිණිල්ලක් දාන්න. ඒ පැමිණිල්ල දාන්න ගියපු වෙලාවේ පැමිණිල්ල දාලා මම අහපව් එනවා. ඇවිල්ලි ඉවර වෙලා ඒක විභාග කරන්න නැවත යනවා මම. ගිහින් ඒක සාමදාන වෙලා ඇවිල්ලා කඩේ හදනකොට විභාග කරන්නේ කාත් එක්කද කාටද විරුද්ධව පැමිණිල්ලක්? ඔව්. කාට විරුද්ධව? එතන පිටිපස්සේ ඉන්නවා ඉස්කෝලේ සර් කෙනෙක්. එයාට විරුද්ධව තමයි. එයා ඊට දින දෙකකට කලින් මට ලිපියක් එවනවා කඩේ එතනින් අයින් කරගන්න. එයාට ඒක කරදරයක් කියලා. ලිඛිතව. ඒ ලියුම ඔබ සතු තියෙනවා. ඔව් ඒක දැනට පොලිස් මගේ ෆොටෝ එකක් තියෙනවා. පොලිසිය පොතේ අලවලා තියෙනවා. පොලිස් පොතේ. එයාගේ නාම දාලා ඔයා ෆැමිලි කරන්නේ ඔබතුමී ෆැමිලි කරන්නේ කොහේ පොලිසියට? රණජයපුර පොලිසියට ඉපොළොගම. කොළගම. ඔව්. ඒක විභාග කරලා ඉවර වෙලා සමතේකටපත් වෙලා මම එනවා කඩේ හදන්න. ආපු වෙලාවේ කඩේ හදාදිද්දී සර් ඇවිල්ලා මට මරණ තර්ජනය කරනවා, බෙල්ල කපනවා, කඩේ හදන්න එපා කියලා. කවුද? ඒ වෙලාවේ මම නැවත යනවා පොලිසියට පැමිණිල්ලක් දාන්න. මම තනියම ජීවත් වෙන ගෑණියෙක්. ඒ නිසා ඒ මරණ තර්ජන කිරීම සම්බන්ධව පොලිසියට පැමිණිල්ල දාන්න යන වෙලාවේ තමයි OIC මහත්තයා ඒ පැමිණිල්ල බාරගන්නේ. ඒ වෙලාවේ පැමිණිල්ල හවස 7:00 විතර